ගයිස් කාලෙකින් හම්බුන ෆ්‍රී ටයිම් එකකින් පොඩි වැඩක් ගන්න ඕනි කියලා හිතාගෙන නද අපි දෙන්න යනවා රෝමක් දාන්න. ඊට දවස් දෙකකට විතර කලින් ඉඳලා වෙනකම්ම මම මාසයක් විතර එක දිගටම පොතේමයි හිටියේ. මොකද මට එක්සෑම්ස් තිබ්බ. මම පාඩම් කරා පාන්දර වෙනකන් ඇහැරන් ඉන්නවා, උදෙන්ම නැගිටිනවා. ඉතින් එක්සෑම් එකකට පාඩම් කරන සාමාන්‍ය මිනිහෙක්ගේ දවස් ටිකක් තමයි මගෙත් ගිය මාසයක් පුරාවටම ගෙවුනේ. ගයිස් මම ඔහොම පාඩම් කරන එක දවසක මට මෙන්න මෙයා වීඩියෝ කෝල් එකක් අරන් පෙන්නනවා. එයා ගෙදර හදපු ලොකු බිරියානි එකක්. ඔක දැකපුලා ඉඳලා මට ඒක කන්න ආස හිතිලා මං එක්සෑම් ඉවරන දවසේම එහෙ යනවා බිරියානි කන්න. ඉතින් අද අපි ආපු ගමනේ බෑක් ස්ටෝරි එක තමයි ඔය බිරියානි කතාව. හයි කොහොමද? ගයිස් කතාවෙන් කතාව මට ඔයගලන්ට වෙල්කම් එක දෙන්නත් බැරි වුණා. දාපු ගමන ගැන කියන්නත් බැරි වුණා. ගයිස් මේ වෙද්දි වෙලාව 1:58යි. අපි ආවේ ෆිල්ම් එකක් බලන්න. ෆිල්ම් එක පටන් ගන්නෙ 2ට. ඉතින් අපි මේ ටක් ගාලා කන්නේ අපේ ෆිල්ම් එක පරක් වෙන නිසා. අපිට ඇත්තටම බලන්න ඕනුනේ කාරා ධනුෂ්ගේ ෆිල්ම් එක. හැබැයි අපි යන ටයිම් එකට කාරා ෆිල්ම් එක තිබ්බේ නැති නිසා අපි හිතුවා සූර්යාගේ ෆිල්ම් එක කරුප්පු බලමු කියලා. ඉතින් ෆිල්ම් එක ගැන අපිට මොනවද හිතුනේ කියලා අපි ෆිල්ම් එක බලලා ඉවර වෙලා අන්තිමට කතා කරමු. එහෙනම් අපි යමු දැන් ෆිල්ම් එක බලන්න. ගයිස් මේ වෙලාවේ නම් මම කරන්නේ මෙන්න මේ විදිහට හොඳට මඬන එක. මම විතරක් නෙමෙයි ඔය මගේ හාපෙත් හිටිය එක්කෙනත් ෆිල්ම් එකේ මුල් ටික බලලා හොඳටම ඇඬුවා. ෆිල්ම් එක ගැන කතා කරමුද? මෙහෙමයි. ෆිල්ම් එක පළවෙනි පැය එකමාර ඇතුළත සුපිරි. මාරු ඉමෝෂනල්, මාරු ලස්සනයි, මාරු ඉන්ටරෙස්ටිං. ඊට පස්සේ එක සීන් ඉන්න ගියා ඩිරෙක්ටර්. ඊට පස්සේ එක සීන් එකකින් පස්සේ ෆිල්ම් එක කාලා. ඔයාලා බලන්න. නෑ මමත් කියන්නේ බලන්න. ඉවර වෙන්න කොයි වෙලෙද කියලා බලන්න. අපි ස්පොයිල් නොකරමු. ඔයගොල්ලෝ ගිහලා බලන්න. ගයිස් මම මූවි එකට බනිනවා කියලා ඔයගොල්ලෝ හිතන්න එපා. මට ෆිල්ම් එකේ මුල තිබ්බ ඉන්ටරෙස්ට් එක ෆිල්ම් එක අන්තිම වෙද්දි නැත්තටම නැති වෙලා ගිහිල්ලා තිබ්බේ. ඒකයි මම මේ විදිහට කතා කරන්නේ. මට හිතෙනවා මූවි එක තව ටිකක් කලින් ඉවර කරා නම් හොඳයි කියලා. එහෙනම් අර මුල තිබ්බ රසය ඒ විදිහටම අපිට අන්තිමත් බලා ගන්න තිබ්බා කියලා. සුගර් මාමි. චාජියකින් අපිට ස්පොන්සර් කරලා තියෙන්නේ. අපි දැන් ඒගොල්ලන්ට වීඩියෝ එකක් දෙන්න ස්පොන්සර්ෂිප් එක මොනවා. අපි වරුවට මේකට ක්‍රෙඩිට් එක දෙනවා. ඊට පස්සේ අපි ගියා මොන හරි බොන්න. ඇත්තටම අපි ගියේ බබල් ටී බොන්න. මම නම් කොහේ ගියොත් සාමාන්‍යයෙන් කිරි සහිත ආහාර පාන වලට තමයි මගේ මුලින්ම අවධානය යොමු වෙන්නේ. මම හරිම කැමතියි කිරි ಜಾති කන්න බොන්න. මම අද ගත්තේ මගේ all time favorite Thai milk tea එක. හැබැයි මට මේක ටේස්ට් එක ලොකුවට සෙට් වෙන්නේ නෑ. ඒ කියන්නේ නෑ රසයි. ෂේප් මේකම ගත්තා. පුඩින් මිල්ක් ටී එක. බෝබස් ඇහෙන හයියයි. මේක මෙයාගේ බ්ලූබෙරි එක. ඊට පස්සේ අපි තුන් දෙනා මුහුදු හුලන් ටිකක් වදින්න ගෝල් ෆේස් එක. ගයිස් මේ අපි වගේ මිනිස්සුන්ගේ මුහුද තියෙන්නේ හදවතේ. ඒකට අපි වගේ අයට මොන දුක වුණත් සතුට වුණත් එදා දවසකට මුහුද දැක්කේ නැත්තම් අපිට ඒ දෙයින් වැඩකුත් නෑ වගේ. මම මේ දැන් බම්බරි වගේ කැරකෙන්නේ පිස්සු හැදිලා නම් නෙමෙයි සබම්බෝල වගේ අත්දැකලා. එයාගේ උදේ නවත්තන්නත් බැරුව ඉන්නේ. ඊට පස්සේ ඉතින් දවස ගෙවන විදිහ මුහුද දිහා ටිකක් බලාගෙන මෙනෙහි කරා. එක්සෑම් තාම ඉවර නැති නිසා ගෙදර ගියාට පස්සේ නැවතත් සුපුරුදු සැලැස්මට මනුගත වෙන්න ඕනි කියලා දන්න නිසා මේ විදිහට මුහුද දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා. ඔය අතරතුර ඈතින් පේන වඩ කරත් එක හිටපු චූටීස් එක්ක අපිට අතවනවන කතා කරන්න ගත්තා. එන්න මාව කන්න කියලා. ඒ ලොකු වාගේ මූණ වගේ. අනේ මේ අපි පස්සෙන් විතර දෙන්නේ. මේ මග පස්සෙන් එනවා. දෙයනේ අපිට කොටයිද? අර දෙන්නෙන් ඉඳ ගමු කට්ටියක්. අපිට බණීද? ගයිස් කාක් ප්‍රහාරයකට අහු වුණත් මම්මගේ වඩේ අන්තිමට බේරගත්තා. ගයිස් අපි මේ බලන්නේ අපි තුන්දෙනාට තාම බැරි වුණා එකට ඉඳලා ෆොටෝ එකක් අරගන්න. මේ අපි බැලුවේ කාට හරි කියලා ඒ ෆොටෝ එක ගන්න. අපිට මෙතනදී මාරම සිද්ධියක් වුණා. ඇත්තටම මාරම අපහසුතාවයකට පත් වෙන්න වුණා. ඒ ගැන ප්‍රසිද්ධ මාධ්‍යයේ කතා කරන්න බෑ ලැජ්ජයි. ඒක නිසා අපි ඒක ගැන කතා නොකරමු. ඉතින් දවසේ මේ විදිහට තමයි ඉවරුනේ. අන්තිමට ගිෆ්ට්ස් උත් හම්බුණා මගේ යාළුවට, යාගේ යාළුවගෙන්. ඉතින් මං යාව ඉන්ට්‍රොඩියුස් කරේ නෑනේ. අනේ මට අමතක වුණා. යා මගේ යාළුවගේ යාළුවෙක්. ඉතින් තව ලස්සන වීඩියෝස් වලින් අපි ඉස්සරහට හම්බෙනකම් මං අදට ගිහින් එන්නම්. බයි බයි.